මල්ෂීස් කිචන් එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි අද හදන්න යන්නේ බ්ලැක් පෝක් කරි එකක්. අපි බලමු අපිට මේක හදාගන්න මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතන අරන් තියෙනවා පෝක් ග්‍රෑම් 300ක්. දැන් අපි පෑන් එකක් ලිපේ තියාගෙන මේකට මිරිස් කුඩු තේ හැඳි එකක්, තුන පහ කුඩු තේ හැඳි එකක්, ලුණු කුඩු තේ හැඳි භාගයක් දාලා මේ ටික හොඳට බෙදගමු. මේ තුන පහ මිශ්‍රණේ පාට වෙනස් වෙනකම් බෙදගමු. හොඳට කවලම් කරගන්න. දැන් මේ ටික අපි අපේ ෆෝක් එකට දාගමු. ඊළඟට අපි ඒකට ආයේ ලුණු තේ හැඳි එකක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක්, තුන පහ කුඩු තේ හැඳි භාගයක්, විනාගිරි තේ හැඳි එකක් එකතු කරලා හොඳට කවලම් කරගමු. දැන් අපි මේ ටික පැය භාගයක් විතර සීසන් වෙන්න තියාගමු. ඊළඟට අපි තාච්චියක් ලිපේ තියාගෙන ඒකට තෙල් මේස හැඳි එකක් දාගමු. තෙල් ටික රත් වේගෙන ඉද්දි ඉඟුරු සුදු ලුණු කරදමුඟු කරාඹු නැටි කුරුඳු පොත්තක් තලාගෙන ඒකට දාගමු. ලුණු ගෙඩියකුත් දාගමු. මේ ටික දැන් හොඳට කවලම් කරන්න. ඊළඟට අපි අවුමිරිස් කරලක් එකතු කරගමු. ඊළඟට සියම් බලයට 4ක් විතර එකතු කරගෙන හොඳට කවලම් කරගමු. දැන් අපි ලුණු ටික බැදීගෙන එද්දි අපේ මස් ටික මේකට දාගමු. දැන් අපි මේ ටික හොඳට කවලම් කරගෙන විනාඩි 5ක් විතර මූඩියකින් වහලා හොඳට තම්බගමු. දැන් අපි විනාඩි 5ක් තම්බගත්ත අපේ මස් එකට වතුර අණු කෝප් එකක් එකතු කරගමු. දැන් මේක විනාඩි 15ක් විතර තම්බ ගන්න. අපි දැන් අපේ පෝක් කරි එක හදාගෙන ඉවරයි. ඔයාලත් මේ වගේ රසම රස බ්ලැක් පෝක් කරි එකක් හදාගෙන රස විඳින්න.